දරුවනේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ විද්‍යාගාරයකට නම් නෙමෙයි. අපි මේ ඇවිල්ලා තියෙන්නේ gedara තියෙන සිදුවීමක් බලන්න. gedara තියෙන ද්‍රාවණම් මේ තියෙන gedara තියෙන ද්‍රාවණ තුනක්. වාට හිතෙන්න පුළුවන් ඔක්කොම එක වගේ කියලා. නෑ. මේක නම් චුට්ටක් කිරි පාටයි. හැබැයි මොනවද කියලා දන්නේ නෑ. බැලු බැලමට වතුර නැහැ. මේ වතුර නෙමෙයි. එහෙනම් අපි බලමු මේ කවුද කියලා. gedara තියෙන දර්ශකයක් උදව් කරගෙන මේ විද්‍යාගාරයේ තියෙන pH කඩදාසිය කියන දර්ශකය උදව් කරගෙන බලන්න pH කඩදාසිය කහ පාටයි. අපි එනම් බලමු මේ ද්‍රාවණ මොනවද කියලා. උදාහරණයක් පේනවද බලන්න හොඳට වර්ණ විපර්යාස හොඳින්ම. ඒක දැම්මාම මේ ද්‍රාවණය දැම්මාම මේ pH කඩදාසිය නිල් පාට වුණා. නිල් පාට වර්ණය අදාළ වෙන්නේ pH ගේ 11 12 වගේ වර්ණ වලට. එනම් pH ගේ 7ට වඩා වැඩි බෂ්මයක්. කවුද මේ? අපේ සියලා විට කන හුණු ද්‍රාවණයක් තමයි පුතේ. ඊළඟට අපි බලමු දෙවන ද්‍රාවණය. බලමු මේ වතුරද කියලා. උදාර පේනවාදී කහ පාට මේ කඩදාසිය තැමිලි පාට වර්ණය වගේ එනවා. තැමිලි පාට වර්ණය කියන්නේ pH ගේ සාමාන්‍යයෙන් 2 3 වගේ වර්ණ. pH ගේ 2 3 වර්ණය කියලා කියන්නේ pH ගේ 7ට වඩා අඩුයි. එහෙනම් මෙයා අම්ලයක්. කවුද මේ gedara තියෙන අම්ලය? අපේ අම්මලා කැමෝ යන්න ගන්න විනාකිරි පුතේ මේ. එහෙනම් අපි බලමු අවසාන ද්‍රාවණය. බලන්න. දැම්මාම නිකන් කහ පාට වර්ණය වාට පේනවද? ලාවට ලා කොළ පාට වර්ණයක් එනවා. ලා කොළ පාට වර්ණය මේ වර්ණයට අදාළ වෙන්නේ පුතේ pH ගේ 7ට ආසන්නයි. pH ගේ 7 කියනවා නම් අනිවාර්යෙන් උදාසීන වෙන්න ඕනේ. කවුද මේ gedara තියෙන උදාසීන ද්‍රාවණය? අපේ අම්මලා කැමෝ යන්න ගන්න ලුණු ද්‍රාවණය. එහෙනම් පුතේ pH කඩදාසිය උදව් කරගෙන gedara තියෙන අම්ල භෂ්ම වෙන් කරගත්තු අවස්ථාවක්.